අර සරම කියලා අතීතයේදී නිකන් ගෙදරට නං ඉන්නේ අදුමක් මේක. එහෙම. ඊට පස්සේ පොඩි සරන් අඳිනවද ඔයා? ඔහොමනේ කිව්වේ. දැන් ඇයි මේ සරමට මේ වගේ දෙයක් කරන්න හිතුනේ? අපේ අරක්කු කියලා දෙයක් තියෙනවා. හැමෝම දන්නවා. දන්නවනේ. ඔව්. නමුත් රොක්ලන් සමාගමෙන් දැන් ඒක අරගෙන කොලම්බෝ ජින් එකයි ඒ බොහොම ඉන්ටර්නැෂනල් විස්කිත් එක්ක ෆයිට් කරන්න පුළුවන්. ස්කොටිෂ් විස්කිත් එක්ක ෆයිට් කරන්න පුළුවන් තත්වයකට ඒක ඉදිරියට ගෙනල්ලා තියෙනවා. එනේ ගොඩක් වෙලාවට දැන් අපිට මේවා වටිනාකමක් අඩු වුණාට ලෝකයේ එළියේ ඉඳන් කට්ටිය බලද්දී අපි දිහා මේවා හරිම වටිනවා. ලොවි බ්‍රෑන්ඩ් එක හදපු අසංකඩි මෙල් කියන්නේ කවුද? කොහොමද මෙතනට ආවේ? අපි ඒකත් දැනගන්න කැමතියි. අපේ ඊළඟ ප්‍රශ්නට අපේ දල ජාතික ආදායම ඒක පුද්ගල දල ජාතික ආදායම ඩොලර් 5000ක් වගේ. අපිට මේක 50000ක් කරගන්න ඕන කොහොමද මේක 50000ක් බවට පරිවර්තනය කරන්නේ? මම ගැන පොතකුත් ලියලා තියෙනවා 2048 කියලා. ප්‍රශ්න වලට මුහුණ දෙන්න හැකියාවක් දක්ෂතාවයක් තියෙන්න ඕනේ. එහෙම නැතු කෙනෙක් නම් ව්‍යවසායකත්වයට ඇතුල් වෙන එක සුදුසු නෑ. පළවෙනි අවුරුදු ගණනාව මම ගියා ෆැබ්‍රික් ගැන දැනගන්න, ඉගෙන ගන්න, ෆැබ්‍රික් ඇඩ්‍රේප් වෙන මගේ ඔළුවේ තියෙන අදහස නමුත් ඒක ඔළුවෙන් එන්නේ ගාමන්ට් එකට ගන්න ටික කාලයක් ගියා. ඒක තමයි මම හිතන්නේ ලොකුම චැලෙන්ජ් එක. සචිනි සීලවර්ධන අයිබෝන් අද දවසෙත් මම සූදානම් වෙනවා එක පුද්ගලෙක් එක්ක කතා කරන්න. ඔබ දන්නවා මම නිතරම කතා කරන්න කැමැත්තක් දක්වන්නේ ජීවිතේට ඕනම කෙනෙක්ගේ ජීවිතේට දෙයක් ගන්න පුළුවන් කෙනෙක් එක්ක කියලා. ඉතින් මේ පුද්ගලයාත් අන්නේ එහෙම කෙනෙක්. තමන්ගේ ජීවිතේට දෙයක් ගත්තා වගේම තමන් ඒ ගත්ත දෙයින් අනිත් අයටත් දේවල් ලබා දෙන්න කියලා දෙන්නත් ලෑස්ති පුද්ගලෙක්. ඉතින් තමන් ඒ පටන්ගත සන්නාමය කොහොමද පටන් ගත්තේ? ඊළඟට දැන් මේ වැඩසටහන බලන් ඉන්න ඔබ ඒ ශාස්ත්‍රයටම යන්න ඕනේ වෙන එකකුත් නැහැ. තමන් දීලා ඉන්න ඕනම ශාස්ත්‍රයක ඒ අත්දැකීම එකතු කරගන්න පුළුවන්. ඒක තමයි මගේත් පෞද්ගලික බලාපොරොත්තුව මේ වැඩසටහන බලන් ඉන්න ඔබට යමක් දෙන්න ඕනේ කියලා. අකුරු දෙකයි ලොවි සිලෝන් කියලා කියනවත් අපිට කියන්නත් පුළුවන්. ලොවි සන්නාමේ අධිපතිතුමා තමයි අද අපිත් එක්ක එකතු වෙන්නේ. ඒ අසංක ඩි මෙල් මහත්මයා. ආයිබෝන් ඔබතුමා. ආයිබෝන්. ලොවි ඇයි ලොවි කියලා දැම්මේ? ලොවි කියලා දැම්මේ අපිට ආවෙනික පළතුරක් ලංකාවේ විතරක් තියෙන. අනිත් එක අපේ මේ කම්පැනියක් හදන්න පළවෙනියටම බොහොම ස්තුතියි මාව මේ සමුළුවට එකඟ කරගත්තට. මේක තුලින් අපි ඔයගේ ප්‍රේක්ෂකයෝ ගණනාවකට කතා කරන අවස්ථාව ලබා දීම ගැන බොහොම ස්තුතියි මගේ ආරාධනාව පිළිගත්තට. ලොවි කියලා දැම්මේ ඇත්තටම අපිට මගේ ආසාව තිබ්බේ මගේ දැක්ම තිබ්බේ ලංකාවෙන් අනන්‍යතාවයත් එක්ක දියුණු කරපු නිර්මාණය කරපු ඇඳුම් ඒ වගේම ඩෙන්ටිටි එක හරහා අපිට ග්ලෝබල් කම්පැනියක් නැත්නම් ෆැෂන් ඉන්ටර්නැෂනල් ෆැෂන් කම්පැනියක් හදන්න ජාත්‍යන්තර ෆැෂන් කම්පැනියක් හදන්න. ඉතින් ඒකට නමක් සුදුසු නමක් ගැන හිතනකොට එකක් ඒක ලංකාවට ආවේනික දෙයක් වෙන්න ඕනේ. අනිත් එක ඒ වචනේ බොහොම කොටයි. ඒකින්ද අකුරු දෙකයි සචිනි කිව්වා වගේ. එතකොට ඕන කෙනෙක්ට කියන්න පුළුවන් ලෝකෙ වටේ. කවුද නම දැම්මේ ඔබතුමාට? මම තමයි ඔබ දැම්මේ. මේ දැන් ඊළඟට ලොවි කියලා කිව්වම දැන් අපිට එකපාරටනේ ඕක එළියට ආවේ. අපි දැක්ක හරිම ලස්සන මේ සරන් දැක්කා, ෆුල් කිට් එකක් දැක්කා. ඒක විශේෂයෙන්ම පිරිමියා විතරක් නෙවෙයි අපි කාන්තාවන්ට ඩිසයින් කරලා තියෙනවා. අපි දැක්ක හරිම ලස්සනයි. ඒකේ ප්‍රෞඩත්වය නිරූපණය වෙනවා. දැන් සරම කියලා කියනකොට දැන් අපිට මතක අපි තාත්තලා අපි සීල පොඩි කාලේ සරම තමයි ඇඳන්නේ. සරමට එහෙම ලොකු වටිනාකමක් තිබුණේ නැහැ. දැන් සරම එක අපේ වුණාට දැන් ගොඩක් වෙලාට මුල් ඇඳුම කියලා අපි එහෙම වෙඩින් වලට එහෙම තිබ්බට අර සරම කියලා අතීතයේදී නිකන් ගෙදරට නං ඉන්නේ ඇඳුමක් මේක. එහෙම. ඊට පස්සේ පොඩි සරන් අඳිනවද ඔයා? ඔහොමනේ කිව්වේ. දැන් ඇයි මේ සරමට මේ වගේ දෙයක් කරන්න හිතුනේ? ඔව් මේකේ ලොකුම අපේ අරමුණ ඇවිල්ලා අපේ ජාතිකත්වයේ නැත්නම් අපේ ලංකාවේ තියෙන දේවල් කොහොමද අපි වටිනාකම ඇති කරන්නේ කියලා.
අපි හිතමු ජීන්ස් කියලා මිනිස්සු අඳිනවා. නමුත් අපි ඇත්තටම ජීන්ස් කියලා හිතුවොත් ඒක නිර්මාණය කළ තිබ්බේ 1800 වගේ සැන් ෆ්‍රැන්සිස්කෝ වල මේ පතල් වැඩ කරන මිනිසුන්ට ආයුධ දාගෙන යන්න. ඒ බරට ඒකයි අර රිවර්ට් එහෙම දාලා තියෙන්නේ. ඒතර සාක්කු ගලවෙන්නේ මොකද ඒගොල්ලෝ අර ගෝල්ඩ් රෂ් එකේදී පතල් වල. නමුත් ඒක අද තියෙන තත්ත්වය ඇවිල්ලා වෙනස්. ඉතින් අපිට මට උවමනා කරේ මේ වගේ බොහොම අපි සුළුවට හිටපු සරමක් වුණත් ඒක අරගෙන ඒකට වැලියු එක ඇඩ් කරලා අපි කොහොමද මේක ලෝකෙටම ජාත්‍යන්තර තත්වයකට පත් කරන්නේ. අපි ඒ වගේ බැලුවොත් අපිට ඕන ප්‍රොඩක්ට් එකක්. අපේ දැන් තේ වුණත් අපිට හිතන්න පුළුවන් තේ. නමුත් ඩිල්මා ආයතනයෙන් ඒ වගේම තව ආයතන ගණනාවකින් මේක ජාත්‍යන්තර තත්වයේ අපිට ඕන කම්පනියක් එක්ක ෆයිට් කරන්න පුළුවන් තත්වයට ගෙනල්ලා තියෙනවා. අපි හිතුවොත් අපේ අරක්කු කියලා දෙයක් තියෙනවා. හැමෝම දන්නවනේ. ඔව්. නමුත් රොක්ලන්ඩ් සමාගමෙන් දැන් ඒක අරගෙන කොලම්බෝ ජින් එකයි ඒ බොහොම ඉන්ටර්නැෂනල් විස්කිත් එක්ක ෆයිට් කරන්න පුළුවන්. ස්කොටිෂ් විස්කිත් එක්ක ෆයිට් කරන්න පුළුවන් තත්වයකට ඒක ඉදිරියට ගෙනල්ලා තියෙනවා. ඉතින් මේ වගේ අපේ අනන්‍යතාවයත් එක්ක එන ඇඳුම අපිට පුළුවන් ටිකෙන් ටික දියුණු කරන්න. ඒ අතරම ඒකේ අනිත් පැත්තට මට උමන කරේ අපිට පුළුවන් ඒතකොට මිනිස්සුන්ට උනත් අපිට තේරුම් ගන්න අපේ ඇතුළෙම ලොකුම වටිනාකමක් තියෙනවා. එහෙනම් අපි ගාම වටිනාකම තියෙනවා. ඔව් අපි සමහර වෙලාවට ඒක අර නිතර දකින කුකුලගේ කර්මලේ තමයි. ඒ වගේ වැඩක් තමයි තියෙන්නේ. නමුත් අපි සමහර වෙලාවට හිතන්නේ අපි ගාව තියෙනේ බය කොච්චර වටිනාකමක් තියෙනවද? ඒක කොහොමද දර්ශනයක් අනුව ඉදිරියට ගෙනියන්නේ කියන්නේ. එනේ ගොඩක් වෙලාවට දැන් අපිට මේවා වටිනාකමක් අඩු වුණාට ලෝකයේ එළියේ නම් කට්ටිය බලද්දී අපි දිහා මේවා හරිම වටිනවා හරි වෙනස් ඒගොල්ලෝ. දැන් ලංකාවට සංචාරකයන් පවා එන්නේ අපේ ලංකාවට තියෙන ආසාවට ආදරයට මේ ඇවිල්ලා බලනවා මේ සංස්කෘතියට ඒගොල්ලෝ ආසයි. අපි දකින්නවානේ පිටරට මේ සුදු මහත්වරුත් මේ සරන් අඳන් ඉන්නවා අපි දකින්නවානේ නේද? දැන් මේ ලොවි බ්‍රෑන්ඩ් එක හදපු අසංකඩි මෙල් කියන්නේ කවුද? කොහොමද මෙතනට ආවේ? අපි ඒකත් දැනගන්න කැමතියි. අපි ඊළඟ ප්‍රශ්නෙට. නෑ මුල් ප්‍රශ්නේ ඕනේ. කවුද මේ අසංක ඩිමල් කියන්නේ? අසංක ඩිමල් කියන්නේ මම ලංකාවේ හැදුනේ සන්ත පීටර් විද්‍යාලයේ ඉගෙනගෙන ඊට පස්සේ A levels වලින් පස්සේ මම පිටරට ඇමරිකාවේ අවුරුදු 20ක් විතර තාක්ෂණයේ පැත්තේ සිලිකන් වැලි වල computer scientist විදිහට වැඩ කර අවුරුදු 20ක් විතර. නමුත් ඒ අතරතුරේ මම නිතරම කල්පනා කරනවා කොහොමද ලංකාව ඊට අමතරව මට Harvard University එකේ public policy degree එකකුත් තියෙනවා. ඉතින් ඔය අතරේ මම කල්පනා කරනවා කොහොමද ලංකාව අපි වේගයෙන් දියුණු කරනවා නම් අද අපේ දල ජාතික ආදායම ඒක පුද්ගල දල ජාතික ආදායම ඩොලර් 5000ක් වගේ. අපිට මේක 50000ක් කරගන්න ඕන කොහොමද මේක 50000ක් බවට පරිවර්තනය කරන්නේ? බොහොම කුඩා කාලෙකින් මම මේ ගැන පොතකුත් ලියලා තියෙනවා 2048 කියලා. කොහොමද ඒ වගේ කාලෙදී අපි බැලුවොත් ඒක තමයි මගේ ප්‍රධාන අරමුණ ලංකාවට. මම ඒකින්ද මම හිතුවා දැන් ලංකාවට එන්න ඕනේ කියලා. ලංකාවට දැන් අවුරුදු 10ක් විතර යනවා ඇවිල්ලා පදිංචි වෙලා මම මේ ලොවි සමාගම පටන් අරගෙන දැන් ඇමරිකාවෙන් ඉඳන්ම හිතුවද මේ ඇමරිකාවෙන් ඉඳන්ම හිතුවේ මම මෙහෙම බ්‍රෑන්ඩ් එකක් පටන් අරගෙන මේට එනවායි කියලා. දැන් මේ ෆැෂන් ඩිසයින් පැත්තේ උඩ උපාධියක් කළා නැද්ද? ෆැෂන් ඩිසයින් පැත්තේ උපාධිය කළා තියෙන්නේ ඉන්ටර්නෙට් එකේ. මම ඇත්තටම පොඩි කාලේ ඉඳන්ම විශේෂයෙන් ආර්ට් පැත්තෙන් චිත්‍ර අඳින පැත්තෙන් නමුත් ෆැෂන් පැත්තෙන් මට මගේ ජොබ් එක අනුව ලෝකෙ වටේ ගොඩක් ඇවිදින්න තිබ්බා. මම වැඩ කරේ ටෙලිකමියුනිකේෂන්ස් ටෙලිෆෝන් මොබයිල් ටෙක්නොලොජි වල. ඉතින් එතකොට මම ලෝකෙ වටේම නිතරම යනවා. මට වාසනාවකට ෆැෂන් පැත්තේ අත්විඳින්න රස විඳින්න ලැබුණා. ඉතින් මගේ ඔළුවේ තිබ්බ කොහොම හරි කවදා හරි ලංකාවේ ඇඳුම් වලිනුත් මේ ක්වොලිටි එකක් හදන්න ඕනේ. අපිටම පොඩ්ඩක්
විනෝද වෙන්නේ. අවංකවම මේ වගේ ඇඳුමක් ඇඳම කියන්නේ ඔයාටම තියෙන ආසාව නැත්නම් ඔයාටම තියෙන රසවින්දනය ඒ රසවින්දනයට තමයි අපි මේ ඇඳුම හදන්නේ. රසවින්දනයත් එක්කම අභිමානයකුත් එනවා මේ අපේ එකක් ඇඳන්නේ. ඔව්. ඒකේ අර ඔයාගේ කොන්ෆිඩන්ස් එක ඇති කරන්න තමයි මේ ඇඳුම හදන්නේ. ඔව්. දැන් මට ඊළඟට තියෙන ප්‍රශ්නේ දැන් ඇමරිකාවේනේ. ඇමරිකාවේ හිටියා ලෝකේ බලවත්ම රට කියලා කියන්නේ ඇමරිකාව. මොන වලින්ද අඩු? පහසුකම් වලින් කිසිම අඩුවක් නැහැ. ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් දැන් ගොඩක් වෙලාට එන චෝදනාවක් තමයි ලංකාවේ අයගෙන්. ව්‍යාපාරයක් පටන් ගන්න ගියාම රෙජිස්ටර් කරන තැනේ ඉඳලානේ තියෙනවා ප්‍රශ්න. දැන් අපි ගාව අයිඩියා එකක් තියෙනවා වෙන්න පුළුවන්. අපි ගාව සමහර සල්ලි තියෙනවා වෙන්නත් පුළුවන්. හැබැයි අර ව්‍යාපාරේ පටන් ගන්න යන මේ තියෙනවනේ ලිස්ට් එකක් රෙජිස්ටර් කරගන්න තැනේ ඉඳලා හරිම අමාරුයි. දැන් කොයි වෙලාවකත් හිතුන්නේ නැද්ද මම කරගත්තේ මෝඩ වැඩක් මේ ඇමරිකාවේ ඉඳලා ලංකාවට ඇවිල්ලා මට එහි ඉඳලම මේක මම මගේ දැනුම පාවිච්චි කරලා මට කරන්න තිබුණානේ කියලා. මේ වගේ එහෙම නම් හිතෙන්නේ. මම ඇත්තටම අවුරුදු 20ක් 22ක් විතර ඇමරිකාවේ වැඩ කරාට ගොඩක් වෙලාට මේ ස්ටාර්ට්අප් කම්පනීස් කියන ඒ කියන්නේ බොහොම අලුත් කම්පනි වල වැඩ කරා. මම දන්නවා කිසිම කම්පනියක් ලේසි නෑ. ඇමරිකාවේ හෝ මෙහෙ හරි. මේ එක අතකින් මේ වගේ කම්පනියක් පටන් ගන්නකොට ඔයාට සාමාන්‍යයෙන් පීඩනය නැත්තම් ප්‍රශ්න වලට මුහුණ දෙන්න හැකියාවක් දක්ෂතාවයක් තියෙන්න ඕනේ. එහෙම නැතු කෙනෙක් නම් ව්‍යවසායකත්වයට ඇතුල් වෙන එක සුදුසු නෑ. ඕනම රටක ඒ පීඩනය දරා ගන්න ඕනේ. ඒ පීඩනය විතරනේ මේ වගේ ප්‍රශ්න මේ රෙජිස්ට්‍රේෂන් ඒ වගේ ප්‍රශ්න වල බොහොම පොඩි ප්‍රශ්න. මොකද දිනුනට මේක ඉදිරියට කරගෙන යනකොට ඊටත් වඩා ලොකු ප්‍රශ්න. සාමාන්‍යයෙන් මේවා ඇත්තටම බොහොම සුළු ප්‍රශ්න හැම රටකටම වගේ මේ වගේ දේවල් තියෙනවා. ලංකාවේ අවංකවම බැලුවොත් අපේ මම හිතන්නේ එතරම්ම ලොකු ප්‍රශ්නයක් කියලා. ඔයාලට පුළුවන් කම්පැනි සෙක්‍රටරි කෙනෙක්ව හයර් කරන්න බොහොම සුළු මුදලකට ඒගොල්ලන්ට පුළුවන් උපදෙස් දෙන්න මේ වගේ වැඩ කටයුතුත් එක්ක. මේ කාලය ඇතුළත මේ ඉන්ඩස්ට්‍රි එකේ අසංක ඩිමෙල් මහත්මයා මූණ දීපු ලොකුම චැලෙන්ජ් එක මොකක්ද? මේ බ්‍රෑන්ඩ් එක ඩෙවලොප් කරගෙන යද්දී. අවංකවම මට ලොකු රුකුල් හම්බෙලා තියෙනවා. විශේෂයෙන් මම කියන්න ඕනේ කොළඹ ෆැෂන් වීක් එකකින් ලොකු රුකුලක් ලැබිලා තියෙනවා. ඊට අමතරව අපි බැලුවොත් ලංකාවේ දක්ෂ ඩිසයිනර්ස්ලා ඒගොල්ලෝගේ ඔක්කොලාගෙම බොහොම සුබ පැතුම් උදව් එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එකෙන් ඊට අමතරව විශේෂයෙන් මම දකින විදිහට එතරම්ම ලොකුම ප්‍රශ්නයක් නෑ. හැමදේම අමාරුයි. මං කියන්නේ ලේසි කියලා. නමුත් බිස්නස් එක දියුණු කරන්න මොන රටකවත් ලේසි නෑ. එකම ටික කාලයක් ගියා මොකද මගේ දැනුම මේ අංශයේ බොහොම අඩුයි. මොකද මම අලුතෙන්ම මේ ෆැෂන් පැත්තට ආපු කෙනෙක්. ඒ ඉඳ පළවෙනි අවුරුදු ගණනාවම ගියා ෆැබ්‍රික් ගැන දැනගන්න, ඉගෙන ගන්න, ෆැබ්‍රික් ඇඩ්‍රේප් වෙන මගේ ඔළුවේ තියෙන අදහස. නමුත් ඒක ඔළුවෙන් එන්නේ ගාමන්ට් එකට ගන්න ටික කාලයක් ගියා. ඒක තමයි මගේ දැන් ලොකුම චැලෙන්ජ් එක. නමුත් ඒකටත් මේ දක්ෂ ගොඩක් අය ඉන්නවා ඩිසයිනර්ස්ලා ඒ වගේ උදව් කරන්න පුළුවන්. දැන් ඇමරිකාවේ ජීවත් වුණාට ලංකාවනේ මුල ලංකාවනේ. දැන් ඉගෙන ගත්ත වෙන ශාස්ත්‍රයක්නේ. දැන් ගොඩක් වෙලාවට ලංකාවේ දරුවන්ට තියෙන එක තමයි අම්මලා තාත්තලා උගන්නලා ඊට පස්සේ වෙන යනවා වෙන ශාස්ත්‍රයකට. ගෙදරින් එහෙම ප්‍රශ්න තිබුණ නැද්ද? මේ ඉගෙන ගත්ත වෙන ශාස්ත්‍රයක් දැන් මේ කරන්න වෙන ශාස්ත්‍රයක් එහෙම ප්‍රශ්නයක් නැත්තම් ඔබටම හිතුන්නේ නැද්ද? නෑ මෙහෙම ඉගෙන ගැනීම එක ඒ කියන්නේ එක සාමාන්‍ය යම් තත්වයකට ආවම ඒකේ තියෙන ලොකුම දේ තමයි කොන්ෆිඩන්ස් එක. ඔයාට තියෙනවා යම් යථාර්ථයක් ඒ වගේම ස්ථාවරයක්. ඒ අනුව අවබෝධය ඇතුව රිස්ක් එක පොඩ්ඩක් මැනේජ් වෙන විදිහට ඔයාට පුළුවන් වැඩ කටයුතු කරන්න. අවංකවම මගේ අම්මයි තාත්තයි දන්නවා මම කොයි වගේ කෙනෙක්ද කියලා. මොන හරි මේ වගේ අදහසක් ආවොත් ඒක පොඩ්ඩක් පස්සේ පන්නන්න අත්‍යවශ්‍යයි මට.
ඒ හින්දා ඒක ප්‍රශ්නයක් උන්නේ නැහැ. ඔව් ඒගොල්ලෝ මං හිතන්නේ අවුරුදු 20ක් විතර මාත් එක්ක ඉඳලා දන්නවා කියලා වැඩක් නැහැ මේ මිනිස්සයාට කියලා. ඒ කියන්නේ තමන් දන්නවා පුතාගේ හැටි පුතා වැරද්දක් කරන්නේ. හැබැයි ඉතින් ඒක ඩිග්‍රී එකේ තියෙන වෙන ශාස්ත්‍රයක් වුණාට ඒවා ප්‍රයෝජන වෙනවනේ ජීවිතේ. ඔව් හැම දෙයක්ම. මොකද ඩිග්‍රියක් කියන්නේ ඇවිල්ලා එක විදිහකින් ඔයාට ටෙක්නිකලි යම් දෙයක් ඉගෙන ගන්න. නමුත් ඔයාගේ මනස දියුණු කර ගැනීමක් අලුත් ඉන්ෆර්මේෂන් ලබා ගන්න. ඒ ඉන්ෆර්මේෂන් වලින් රටට ජනතාවට සේවයක් වෙන පාණ්ඩයක් හරි සේවාවක් හදා දෙන්නේ කොහොමද කියන එක. සෝ ඒ දැනුම ඒ වගේ මේ එක්ස්පීරියන්ස් එක අවුරුදු ගණනාවක් ඇමරිකාවේ වැඩ කළා ඒ වගේම වර්ල්ඩ් ක්ලාස් කම්පනීස් එක වැඩ කළා ඒගොල්ලෝ කොහොමද හිතන්නේ ඒ දැනුම මිල කළ නොහැකි. දැන් විලාසිතා ශාස්ත්‍රය කියලා කියන්නේ හරි ඉක්මනටම වෙනස් වෙන දෙයක්. අද තියෙන විලාසිතාව නෙමෙයි හෙට තියෙන්නේ. දැන් අපිත් ගිහලා shopping කරන අපි ආසාවට දේවල් ගන්නවා. සමහරවිට මේක ලස්සනයි. හැබැයි ගන්නවා තව ෆන්ක්ෂන් එකක් ඒ ඉස්සරහට අඳින්න. ෆන්ක්ෂන් එක ආවට පස්සේ යම් පරණයි වගේ එක අපිටම අඳින්න හිතෙන්නේ නැහැ. ඒතර වෙනස් වෙනවා නිතරම. මේ වෙනස් වීමට කොහොමද මුහුණ දෙන්න සූදානම්? මොකද දැන් මේ අපි යන්නේ අපේ කමත් එක්ක. ඒක ටිකක් අමාරුයි අනිත් ඒවාට වඩා. දැන් ඕනම මේ විලාසිතාවක් ඩිසයින් කරනවා වගේ නෙමෙයි දැන් මේ ලොවි බ්‍රෑන්ඩ් එක යන්නේ ඒක. අපේ කම තියාගෙන යන්න ඕනේ. ඒතර ඒ තියාගෙන වෙනස් වෙන විලාසිතා ලෝකයක් එක්ක කොහොමද දැන් මේක ගලපගන්නේ? ඔව් ඒක බොහොම හොඳ ප්‍රශ්නයක් ඒක. මම ඒකට උත්තරයක් හොයාගත්ත ගමන් කියන්නේ. නමුත් ඇත්තටම මෙහෙමත් හිතන්න පුළුවන්. එක විදිහකට වෙනස් නොවන දේවලුත් තියෙනවා. අනන්‍යතාවය, ඒ වගේම ස්වාධීනත්වය, කොන්ෆිඩන්ස්, අපි කොහොමද ඇන්දම එන හැඟුම දැන් මේකේ පාට වෙනස් වෙන්න පුළුවන් මේකේ ඩීටේල්ස් වෙනස් වෙන්න පුළුවන් නමුත් මේකෙන් ඔයාට ලබා දෙන අරමුණ ඒ වගේම ඔයාට ලබා දෙන වින්දනය ඒ වගේ දේවල් වෙනස් වෙන්නේ ඒ වගේම ඔයා අපි මේ අවස්ථාවේ යම් බ්‍රෑන්ඩ් කියන අදහසක් ඇති කරලා තියෙනවා ඒක වෙනස් වෙන්නේ ඉතින් ගොඩක් වෙලාට මං හිතන්නේ විලාසිතා වලට විතරක් නෙමෙයි ඕනම බිස්නස් එකක ගොඩක් වෙනස් වෙන දේවල් තියෙනවා. ඒ වගේම ඒවට ලෑස්ති වෙන අතර අපිට අරමුණ ගන්න පුළුවන් නම් වෙනස් නොවන දේවල්. මොනවාද ඒ බිස්නස් එකේ? ඒ අනුව කම්පැනි හදාගෙන යන්න පුළුවන් නම් ඒකත් ලොකු කුලක්. මට කියන්නකෝ දැන් ඩිසයින් කළා මොකක් හරි ඇඳුමක් මේක මගේ හිතට හරි නෑ කියලා අවුට් නොකර ඉඳලා තියෙනවද? ඔව් ඕන තරම්. ඕන තරම්. අපේ ඔෆිස් එකේ රේන බාන්න කබඩ් කීයක් තියෙනවද? මම එන්න ඕන. මම ආසයි මම එන්නම් දවසක. නෑ ගොඩක් තියෙනවා. මොකද අවංකවම දැන් මේ වගේ ඇඳුම් අපි මීට කලින් කවුරුත් හදලත් නෑ. ඉතින් මේක හදනකොට අපේ ඔළුවේ තියෙන අදහසක් තියෙනවා. මගේ අරමුණ ඇවිල්ලා අපේ ඩිසයින් ටීම් එකට තියෙන චැලෙන්ජ් එක ඇවිල්ලා අපි ඒ ඔළුවේ තියෙන අදහසෙන් අඩුම ගානේ 95%ක්වත් කිට්ටුවට එන්න ඕනේ. ඒක ගන්න හැමතිස්සෙම ලේසි නෑ. සමහර වෙලාවට ඒක අපි එක්ස්පෙරිමන්ට්ස් කරලා බලනවා. නමුත් අපිට හරියන්නේ නැහැ. වුණොත් කබඩ් එකේ ඇඳුම් තියෙනවා. දැන් අපි දන්නවා ලොවි බ්‍රෑන්ඩ් එකේ ඇඳුම් කබඩ් එකේ තියෙනවා. කබඩ් නෙමෙයි ගරාජ් තියෙනවා. දැන් මේ බිස්නස් එක මේ පටන් අරගෙන අද වෙනකන් ඔබ ඉගෙන ගත්ත දේ මොකද්ද? ඔබෙන්ම මේ බිස්නස් එක පටන් අරගෙන යද්දී. බොහොම හොඳ ප්‍රශ්නයක්. ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා. විශේෂයෙන්ම ලංකාවේ මිනිස්සු ගැන. මොකද මට සාමාන්‍යයෙන් නිතරම මිනිස්සු මුණ ගැසෙන මේකේ තියෙන ලොකුම වාසනාවක් තමයි මට බොහොම දක්ෂ මිනිස්සු මුණ ගැසෙනවා ඒක ලොකුම වාසනාවක් ඒගොල්ලෝගේ මම ලංකාව ගැන ලංකාවේ බලාපොරොත්තු ගැන ඒගොල්ලෝගේ බලාපොරොත්තු ඒ හදවතින් මේන අදහස් ලබා ගැනීමට අවස්ථාව ලැබීම ලොකුම ලොකුම ශක්තියක් ඒකෙන් අනුව තමයි අපි ඇත්තටම ඩිසයින් කරන්නේ මේ කතා බහ දිගටම අරගෙන යන්න පුළුවන් අරගෙන යන්න ආසයි ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා අපි අපේ වෙලාවත් සීමිතයි අවසාන වශයෙන් මම අහන්න කැමතියි අදින් අවුරුදු 10ක් බැලුවතින් ඉස්සරහට ලොවි කියන බ්‍රෑන්ඩ් එක කොතන කොහොම තියේවිද බොහොම හොඳ ප්‍රශ්නයක් අපි
අවංකවම අපේ උත්සාහය මේක ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් එකක් තත්වයට පත් කරන්න. ඊළඟ අවුරුදු 10 ඇතුළත අපිට බොහොම ඉදිරි ගමනක් යන්න පුළුවන් බව ෂුවර් එකටම පේනවා. දැනටමත් මම හිතන්නේ ඒක වෙලා තියෙනවා. ඔයගොල්ලෝ ඔක්කොලාම එකතු වෙලා මේක ඉදිරියට ගෙනියන්න. ගෙනියන්න පුළුවන්. මොකද අපි මමත් පෞද්ගලිකව ගිය මේ විවාහ මංගල උත්සවවලදී එහෙම හරිම ලස්සනට ලොවි බ්‍රෑන්ඩ්ස් මම දැකලා තියෙනවා. ඒ කියන්නේ දැන් කෙලිම මනමාල ලෑස් වෙලා ඉන්නම අඳින්න ලොවි බ්‍රෑන්ඩ් එකකින් කියලා. එහෙම තැනකට දැන් ඇවිල්ලා තියෙනවා. මනමාලෙන්ට පොඩි චැලෙන්ජ් එකක් දෙන්න එපා නැත්නම්. ඉතින් බෙහෙවින්ම ස්තුතියි ආරාධනාව පිළි අරගෙන අද දවසේ මේ කතා බහත් එක්ක එකතු වුණාට. මොකද හැම කතා බහකින්ම මම විශ්වාස කරනවා අපේ ජීවිතේට ගන්න දෙයක් තියෙන්න ඕන කියලා. නැත්නම් ඒක වැඩක් නෑ නිකන් කතා බහක් විතරයි වෙන්නේ. ඉතින් මම ලෑස්ති වෙන්නේ බ්‍රෑන්ඩ් එකකට තවත් බ්‍රෑන්ඩ් එකක් දෙන්න. ෆ්‍රෙලා කියලා කියන්නේ විශ්වාසංක මේ ලෝකේ ඩුබායි වල දැන් ජනප්‍රියම බ්‍රෑන්ඩ් එකක්. අපේ බ්‍රෑන්ඩ් එකක්. ඒ කියන්නේ අපේම පොල් තෙල් වලින් හදපු බ්‍රෑන්ඩ් එකක් දැන් ඩුබායි මේක චෝදනාවක් තිබ්බයි. ඩුබායි ආයට විතරද තියෙන්නේ. නෑ දැන් ලංකාවට වෙලා තුඹ වගේම තමයි. ඇමරිකාවේ ඉඳලා ලංකාවට මේකත් එහෙම තමයි. දැන් හැම තැනින්ම ඔබට මෙරදී ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ආරාධනා පිළිගන්න ගත්තට ෆ්‍රෙලා වෙතින් ඔබට පොඩි ටැග් එකක් තියෙනවා. බොහොම ස්තුතියි. එහෙනම් අපි තවත් දවසක තවත් මේ වගේ කතා බහකින් හම්බ වෙමු. ආයිබෝන් ඔබට. සජිනී සීලවර්ධන